වලින් අපේ ශරීරයට අපේ ලේවලට එකතු වෙන කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය ගැන කවුරුත් වැඩි කතා කරන්නේ නැහැ. මේ ගැන හරියට ගාන කෙනෙක් කියන්න පුළුවන් නෑ මම කොස්මැටික් පාවිච්චි කරන්නේ නැහැනේ කියලා. හැබැයි අපිට දිනපතාම පාවිච්චි කරන සබන් කෑල්ලෙන් ෂැම්පූ එකෙන් දක්මයිද ටූත් පේස්ට් එකෙන් මේ දේ වෙනම නම් අපි මේ හැම වෙලාවෙම මේ කළු හැම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් මෙතෙන්ට එකතු වෙනවා ඊළඟට. ඉතින් එතනදී ලස්සන නම් සුදු වෙන්න ඕනේ කියන මතය තවමටත් ලංකාවේ බොහෝ කාන්තාවන් අතරත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බැලුවත් මිනිස්සුන්ගේ ඔළුවට කාවදන විදිහට දීලා තියෙනවා. The one ancient Sri Lankans were used before coffee came to Sri Lanka. According to Ayurveda, this can remove all the toxin in our body. Therefore, we can gain very high health benefits. Part of them are මගේ ව්‍යාපාරයේ නම නෙළුම්බෝ නැචරා. මම කාංචනා හෙටිආරච්චි. ජීවත් වෙන්න තියෙන කාලය ඉතාමත් කෙටි. ඉතින් මේ කෙටි කාලය තුල අපිට කරන්න තියෙන දේවල් ගොඩයි. මේ කෙටි කාලයේදී අපි ජීවිතය විඳවනවද කියලා තීරණය කරන්න තියෙන්නේ ඔබටමයි. ඉතින් මේකෙදි අපි සමහර වෙලාවට පොඩි කාලේ දිගට ගන්නවා ඉංජිනේර කෙනෙක් වෙන්න, ડોක්ටර් කෙනෙක් වෙන්න, මේ වගේ ප්‍රොෆෙෂන් එකකට. ඉතින් අපේ දෙමව්පියොත් බලාපොරොත්තු වෙනවා ගොඩක් දුරට අපිව ඒ දේවල් වලට විතරක් යොමු කරන්න. නමුත් අපි එක එක්කෙනාගේ තියෙනවා බෝන් ස්කිල් තියෙනවා. අපි කැමති දේවල් අකමැති දේවල් තියෙනවා කරන්න. ඉතින් මේවත් එක්ක මට සිද්ධ වුණා accountant කෙනෙක් වෙන්න ඉගෙන ගන්න. ඉතින් මම කාලයක් accountant කෙනෙක් විදිහට වැඩ කරලා ඊට පස්සේ රාජ්‍ය ආයතනයකත් වැඩ කරලා විශ්‍රාම වැටුපක් හිමි කෙනෙක් විදිහට වැඩ කරලා ඒ ටික ඔක්කොම පැත්තකින් තියලා අවදානමක් අරගෙන ව්‍යවසායකයෙක් වෙන්න තීරණය කළේ මගේ තියෙන ස්කිල් එක සහ මගේ තියෙන කැපැසිටි එක මම විසින් අඳුරගත්ත නිසා. අනිත් එක ව්‍යවසායකයෙක් කියලා කියන්නේ අන්න ඒ අපි ගන්න අවදානමට හම්බ වෙන ප්‍රතිලාභය නිසා. ඉතින් මේක අඳුන ගන්න තමයි ගොඩක් දෙනෙකුට කාලය සහ ආත්‍යකීම් කියන දේවල් අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකෙදි අපි මේ ලබන අධ්‍යාපනයේදී කොච්චර අධ්‍යාපනය ලැබුවත් ඒවෙන් අත්දැකීම් ලැබුණත් අවසානයේදී ව්‍යවසායකයෙක් වෙන්න ඒ දේවල් උපකාරයක් වෙනවා. ඉතින් කෙනෙකුට තමන්ව අඳුරගන්න පුළුවන් නම් තමන්ට අවදානමක් ගැනීමේ හැකියාව තියෙනවා නම් කොන්ෆිඩන්ට් එක තියෙනවා නම් ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ඉතින් මගේ උසස් අධ්‍යාපන කටයුතු වලින් පස්සේ මම අඳුනගත්තු දේවල් එක්ක මට ඕනේ වුණා කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කරන්න. මොකද කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය භාවිතා කරන ප්‍රමාණය මේ වෙනකොට වර්ග 120ක් පමණ දවසකට වෙලා තියෙනවා. 1997න් පස්සේ තමයි මේ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය භාවිතය ඉතාම ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙන. ඒ වගේම තමයි පිළිකා ප්‍රතිශතය 2018න් පස්සේ ඉතාම ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි මේකෙදි කතා කරන්නේ ආහාර පරිභෝජනයේදී අපි ඇඟ ඇතුළට ලබා ගන්නා කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය ගැන පමණයි. නමුත් අපි දිනකට මේ පුද්ගල සත්කාර ආලේපන වර්ග වලින් එහෙම නැත්නම් අපි හැමෝම දන්න කොස්මැටික් මේ කොස්මැටික් වලින් අපේ ශරීරයට අපේ ලේවලට එකතු වෙන කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය ගැන කවුරුත් වැඩි කතා කරන්නේ නැහැ. මේ ගැන highlight කරන්නේ නැහැ. ඉතින්
මම අඳුනගත්ත විදිහට මගේ අධ්‍යාපන කටයුතු වලින් පස්සේ මේ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය වලින් වෙන්න පුළුවන් හානිය අපිට ගොඩක් දුරට බෝනවල රෝග ඇති වෙන්න, අක්ෂි රෝග ඇති වෙන්න, වකුගඩු රෝග ඇති වෙන්න මේ වගේ දේවල් වලට හේතුවක් වෙනවා. ඉතින් ඇයි අපිට පුළුවන්කමක් නැත්තේ අපිට ගොඩක් මේ ශ්‍රී ලංකාව වගේ රටකට තියෙන ඉතාමත් හොඳ අමුද්‍රව්‍ය ස්වභාවික අමුද්‍රව්‍ය වලින් මේ දේවල් කරගන්න කියන එක තමයි මම ආදේශකයක් විදියට දුන්නේ. එතනදී කෙනෙක්ට කියන්න පුළුවන් අපි හැමට ගාන දේවල් අපේ ඇඟ ඇතුළට බලපාන්නේ කොහොමද කියලා. මම එක උදාහරණයක් කියන්නම්. හෙළ වෙදකමේදී අස්තිවල ප්‍රශ්නවලට ආබාධවලට හැම මත පිටට පත්තු බඳිනවා. මෙන්න මේ අස්තියක ආබාධයකට පත්තුවක් බැදලා හොඳ කරන්න පුළුවන්කම තියෙනවා නම් එච්චර ඉෆෙක්ට් එකක් තියෙනවා නම් මේ හැම මත පිටට බඳින පත්තුවේ ඇයි අපි හැම මත පිටට ගාන කෙනෙක් කියන්න පුළුවන් නෑ මම කොස්මැටික් පාවිච්චි කරන්නේ නැහැනේ කියලා. හැබැයි අපිට දිනපතාම පාවිච්චි කරන සබන් කෑල්ලෙන් ෂැම්පූ එකෙන් දත්මයිල ටූත් පේස්ට් එකෙන් මේ දේ වෙනම නම් අපි මේ හැම මත පිට පාවිච්චි කරන දේවල් වලින් ඉතාමත් වැඩි ප්‍රමාණයක් 80ක් වගේම ප්‍රතිශතයක් හැම ඇතුළට උරා ගන්නවා. එතකොට මේක ඥාන පිරිමි ભેදයක් තොරව දෙගොල්ලන්ටම අත්විඳින සිද්ධ වෙන දෙයක්. එතකොට මම මෙතනින් මේ ස්වභාවික රසායනික ද්‍රව්‍ය ගැනයි කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය ගැනයි තියෙන වෙනස අන්න එතනදී තමයි අපිට සලකා බලන්නට සිද්ධ වෙන්නේ. එතනිනුත් එහාට ගිහිල්ලා ලංකාවේ විතරක් නෙමෙයි ගොඩක් ආසියාතික රටවල් වල මේ කළු හැම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් මෙතෙන්ට එකතු වෙනවා ඊළඟට. ඉතින් එතනදී ලස්සන නම් සුදු වෙන්න ඕනේ කියන මතය තවමටත් ලංකාවේ බොහෝ කාන්තාවන් අතරත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බැලුවත් මිනිස්සුන්ගේ ඔළුවට කාවදන විදිහට දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේ ගැන කතා කරන්න තමයි මම ජාත්‍යන්තර රොයල් ග්ලෝබල් ක්වීන් කියන තරගාවලියට සම්බන්ධ වුණේ. ඉතින් මේ ඔස්සේ ගිහිල්ලා මට පුළුවන් වෙනවා මේ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය වලින් ඈත්ලා ස්වභාවික දේවල් භාවිතා කරලා අපි නිරෝගී වෙනවා වගේම අපේ ඊළඟ පරම්පරාව රැකගැනීමේ අපේ ඊළඟ පරම්පරාවට ඥානමය විදිහට මේ රසායනික ද්‍රව්‍ය වලින් යන බලපෑම නැති කරගන්න අඩු කරගන්නට මේ මම දැනගත්තු දේවල් ජාත්‍යන්තරව ගිහිල්ලා කතා කරන්න. ඉතින් මම එතනට අරගෙන යන කන්සෙප්ට් එක තමයි සුදු කියන්නේ ලස්සන නෙමෙයි කියන එක. ඉතින් අපි සුදු වෙන්න ගන්න දේවල් ඊටාම බහුලව වයිට්නින් ප්‍රොඩක්ට්ස් ලංකාවේ පාවිච්චි කරනවා. ඉතින් මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා හානි කරගන්නේ ඒ පාවිච්චි කරන කෙනා විතරක් නෙමෙයි කෙනෙක් කියන්න පුළුවන් ඒක මගේ කැමැත්ත මම කැමති නම් සුදු වෙන්න කාටවත් මොකටද කියලා. නමුත් මේකෙන් අපි අපිට විතරක් නෙමෙයි හානි කරන්නේ කාන්තාවක් විදිහට විශේෂයෙන්ම ඒ කාන්තාවකින් බිහිවෙන දරුවන්ට ඥානමය විදිහට මේක යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් කෘත්‍රිම රසායනික ද්‍රව්‍යات සම්පූර්ණයෙන්ම අපි ඈඩ් කරලා අපෙන් වයිට්නින් ප්‍රොඩක්ට්ස් වල තියෙන ඊටත් එහා ගියපු ඉතා භයානක කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය වලින් අපි කොහෙත්ම භාවිතයෙන් තොරව ඈත් විය යුතුයි කියන මතය තමයි මම ඒ වෙනුවට මෙන්න මේ ආදේශක නිෂ්පාදනය කරපු එක තමයි මගේ ව්‍යාපාරය වුණේ. ඉතින් මේ ව්‍යාපාරය මේ වෙනකොට ජාත්‍යන්තර මට්ටමට ගේන්නට මට පුළුවන්කම ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම පිළිකා අවදානම තියෙන රටවල් වලට මේ නිෂ්පාදනය මේ වෙනකොටත් යනවා. ඉතින් මේ නිෂ්පාදනය ගැන කිව්වොත් මේ නිෂ්පාදනය 100%ක්ම ශාකසාර වලින් plant based product එකක් විදිහට හදපු එකක්. ඒ වගේම තමයි මගේ නිෂ්පාදන කන්නත් පුළුවන් කියලා මම කිව්වහම ඔයාලා hina වෙයි. ඉතින් එහෙම කියන්නේ අපි ආහාර තාක්ෂණය විතරක් භාවිතා කරලා කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය කෘත්‍රිම කල් තබා ගැනීමේ ක්‍රමවේදයන්ගෙන් ඈත් වෙලා කෘත්‍රිම කියන දේවල් වලින් ගොඩාක් දුරට ඈත් වෙලා අපි මේ නිෂ්පාදන කරන නිසා. ඉතින් මේ නිෂ්පාදනයක් විවෘත කළාට පස්සේ මාස 3ක් වගේ කාලයක් ඇතුළත භාවිතා කරලා අයින් කරන්න ඕනේ. ඉතින් ජාත්‍යන්තර රොයල් ග්ලෝබල් ක්වීන් කියන පැජන්ට් එකේදී බියුටි පැජන්ට් එකේදී ලංකාව නියෝජනය කරමින් ජයග්‍රහණය කරන්න මට පුළුවන් වෙනවා මිසිස් රොයල් ග්ලෝබල් ක්වීන් 2024 විදිහට. ඒ වගේම තමයි ටැලන්ට් රවුන්ඩ් විනර් අයිකොනික් අයි කියන කැටගරි දෙකක් ලංකාවට ගේන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේක ගැන කිව්වොත් මේ පැජන්ට් එකේදී මම මේ පැජන්ට් එකට සම්බන්ධ වෙන්නේ මගේ ව්‍යාපාරය නිසානේ. ඒ වගේම කළු කියන්නේ
ඕනෙම හැමක පාටක් ලස්සනයි කියන එක කියන්නනේ. ඉතින් ඒ වගේම තමයි මේ වෙනකොට මම පශ්චාත් උපාධිය කරපු කෙනෙක් සහ උපාධිධාරිණියක් විදිහට තමයි මේ පැජන්ට් එකට සම්බන්ධ වෙන්නේ. මේක ගැනත් මම පොඩි දෙයක් කියන්න ඕනේ. මම පර්පස්ලි මම හේතුවක් නිසා මගේ මේ කන්සෙප්ට් එක ගැන කියන්න මම මේ පැජන්ට් එකට සම්බන්ධ වුණාට ගොඩක් දුර්මත ඒ කියන්නේ ඩියුටි පැජන්ට් එකකට යන කෙනෙක් ගැන ගොඩක් අපහසුතාවයට පත්වන විදිහට සමාජයේ ආකල්ප සහ කතා කිරීමක් තියෙන්න ඕනේ අපේ සෞඛ්‍ය ගැන. This is Ingini beverage. It is made with natural Ingini seed. And this is the one ancient Sri Lankans were used before coffee came to Sri Lanka. According to Ayurveda, this can remove all the toxin in our body. Therefore, we can gain very high health benefits. Part of them are, it is good for gastritis, arthritis, diabetes, cholesterol, constipation, urine infections, phlegm, so on. A long list is there. The main thing is it can prevent the diseases as well as cure. As an example, it can fully cure cholesterol. But in the case of diabetes, it can control. Likewise, in the case of Lakdeep Ingini natural beverage, ingredients only Ingini seed, nothing else. This product is prepared just like ancient people used, the way of ancient people used. On the other hand, this is caffeine free. It is certified from ITI, but it smells like, tastes like